සුපදසක් යාළුවනේ ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ ඩේලි ජොබ් YouTube channel එකත් එක්ක. අද ඩේලි ජොබ් site එකට අලුත් ජොබ් vacancies තුනක් මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ තුනම IT පැත්තේ ජොබ් vacancies තුනක්. ඉතින් මේ තුනට ඔයගොල්ලන්ට අද දවසේ apply කරන්න පුළුවන්. ඉතින් මේ ජොබ් vacancies වලට apply කරනවා ඉස්සෙල්ලාම කරන්න ඕනේ. ඉස්සෙල්ලාම එන්න ඕනේ ඩේලි ජොබ් site එකට. මේ විදිහට Google එකේ search කරන්න ඩේලි jobs කියලා. search කරලා ඔයගොල්ලන්ට ලේසියෙන්ම මේ site එකට එන්න පුළුවන්. ඉතින් site එකට ආවට පස්සේ site එකේ මේ විදිහට පොඩ්ඩක් පහළට එද්දි ඔයාලට අද දවසේ මේ ජොබ් vacancies තුන මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් පළවෙනි ජොබ් vacancy තමයි SLT Mobitel ආයතනයේ network officer software developer job vacancy. ඉතින් මේකට apply කරනවාට කරන්න තියෙන්නේ මේ පහළ තියෙන view job කියන බටන් එක click කරන්න. ඉතින් මේ විදිහට බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ ජොබ් වේකන්සි ගැන සියලුම විස්තර මෙන්න මේ විදිහට මෙන්න මෙතන පෝස්ට් එකක් තියෙනවා. ඉතින් මේ පෝස්ට් එකේ සියලුම විස්තර දාලා තියෙනවා මේ ජොබ් වේකන්සි ගැන. මේ ජොබ් වේකන්සි ඔයාලට අයදුම් කරන්න ඔයාලට තියෙන ඕන qualifications ඒ වගේම මේ ජොබ් රෝල් එකේ ඔයාලට මොනවද කරන්න තියෙන්නේ ඒ ඔක්කොම දාලා තියෙනවා මේ පෝස්ට් එකේ. ඉතින් ඉස්සලාම ඇවිල්ලා මේ පෝස්ට් එක කියවන්න කියවලා ඔයාලට මේ ඉල්ලලා තියෙන qualifications තියෙනවා නම් ඔයාලට ලේසියෙන්ම මේ ජොබ් වේකන්සිට අයදුම් කරන්න පුළුවන්. ඉතින් අයදුම් කරන්න ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ පැත්තේ තියෙනවා apply via website කියලා බටන් එකක්. මෙන්න මේක ක්ලික් කරන්න. ඉතින් මේක ක්ලික් කරාට පස්සේ ආව කිලින් අරගෙන ඉන්නේ SLT Mobitel ආයතනයේ වෙබ්සයිට් එකට. වෙබ්සයිට් එකේ මේ ජොබ් වේකන්සි එක දාලා තියෙන තැන තමයි ඔයගොල්ලෝ අරගෙන ඉන්නේ. ඉතින් මෙතනදී ඔයාලට මේ ජොබ් වේකන්සි එකට ලේසියෙන්ම අයදුම් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ පහළට යද්දි මෙතන apply now කියලා බටන් එකක් තියෙනවා. ඉතින් මේක ක්ලික් කරලා ඔයාලට ලේසියෙන්ම මේ ජොබ් වේකන්සි එකට අයදුම් කරන්න පුළුවන්. ඉතින් දැන් ඇවිල්ලා මේ ජොබ් වේකන්සි එකට අයදුම් කරන්න. ඉතින් ඒ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් SLT Mobitel ආයතනයේ දාලා තියෙන මේ ජොබ් වේකන්සි එකට ලේසියෙන්ම අයදුම් කරන්න. ඒ වගේම අනිත් ජොබ් වේකන්සි තමයි Dialog ආයතනයේ senior software engineer ජොබ් වේකන්සි. ඒ වගේම තුන්වෙනි ජොබ් වේකන්සි එක Dialog ආයතනයේ තමයි senior engineer DevOps engineer ජොබ් වේකන්සි එකක්. ඉතින් මේ දෙකකට apply කරන්න තියෙන්නේ කලින් වගේම තමයි ඔයා මෙන්න මේ විදිහට view job කියන බටන් එක ක්ලික් කරන්න. ඉතින් මේ විදිහට බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙතනදී post එක බලා ගන්න පුළුවන්. මේ job එක ගැන සියලුම විස්තර මේ post එකේ තියෙනවා. මෙන්න මේ විදිහට සඳහන් කරලා මේ job එකේ ඔයාලට මොනවද කරන්න තියෙන්නේ, ඒ වගේම මේ job එක අයදුම් කරන්න ඔයාලට තියෙන ඕන qualifications මෙන්න මේ විදිහට ඔක්කොම සඳහන් කරලා තියෙනවා මේ post එකේ. ඉතින් මේ job එකට අයදුම් කරන්න ඉස්සෙල්ලාම මේ post එක කියවන්න. කියවුවට පස්සේ ඔයාලට මේ ඉඳලා තියෙන qualifications ඒ වගේම experience තියෙනවා නම් ඔයාලට ලේසියෙන්ම මේ job එකට අයදුම් කරන්න පුළුවන්. ඉතින් අයදුම් කරන්න තියෙන්නේ කලින් වගේම මේ පැත්තේ තියෙන apply via website කියලා බටන් එක මේක ක්ලික් කරන්න. ඉතින් මේ බටන් එක ක්ලික් කරලා පස්සේ ඔයාලා කෙලින්ම අරගෙන ඉන්නේ Dialog ආයතනයේ website එකට. website එකේ මේ job vacancy එක දාලා තියෙන තැනට තමයි ඔයගොල්ලෝ අරගෙන ඉන්නේ. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට මේ job vacancy එක ලේසියෙන්ම අයදුම් කරන්න පුළුවන්. ඉතින් මෙතනත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ job vacancy ගැන විස්තර කරලා තියෙනවා. ඉතින් ඔයාලා අයදුම් කරන්න තියෙන්නේ මේකේ පහළට එන්න. පහළට එද්දී ඔයාලට බලා ගන්න පුළුවන් apply for job කියලා බටන් එකක් තියෙනවා. ඉතින් මේක ක්ලික් කරලා ඔයාලට මේන ෆෝම් එක ෆිල් කරලා ඔයාලට ලේසියෙන්ම මේ job vacancy එකට අයදුම් කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි මේ job vacancies වලට apply කරන්නේ. ඉතින් ඒ විදිහට මොගලන්ට පුළුවන් Dialog ආයතන ඇවිල්ලා තියෙන මේ අනිත් senior engineer DevOps job vacancy එකත් apply කරන්න ලේසියෙන්ම. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට ලේසියෙන්ම මේ job vacancies වලට apply කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් අද දවසේ ඇවිල්ලා තියෙන මේ job vacancies තුනටම ලේසියෙන්ම apply කරන්න. ඉතින් දැන් ඇවිල්ලා මේ job vacancies තුනටම apply කරන්න. ඒ වගේම ඔයගොල්ලන්ට daily job site එකේ job vacancies දාගන්න ඕනේ නම් ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට site එකට එන්න. site එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් site එකේ උඩ තියෙන post job කියලා බටන් එකක්. මෙන්න මේ බටන් එක ක්ලික් කරන්න. ඉතින් මේ විදිහට බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙතනදී පැකේජ් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ පැකේජ් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාගේ ජොබ් වේකන්සි එක ගැන පෝස්ට් එකක් මම ඩේලි ජොබ් සයිට් එකේ දානවා. ඉතින් ඒ විතරක් නෙමෙයි ඔයාගේ ජොබ් වේකන්සි එක ගැන වීඩියෝ එකක් හදලා ඔයාලට මේ පේන හැම සෝෂල් මීඩියා එකේම මම අප්ලෝඩ් කරලා ප්‍රමෝට් කරනවා. එතකොට ඔයාගේ ජොබ් වේකන්සි එක ඉක්මනින්ම කට්ටිය හොයා ගන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොටම ඔයාලට වැය වෙන්නේ රුපියල් 999යි. ඉතින් ඔයාගේ ජොබ් වේකන්සිස් තියෙනවා නම් ඔයා කම්පැනි ඕන කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා වැඩ කරන තැන ජොබ් වේකන්සිස් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ පැකේජ් එක බයි කරලා ඒ ජොබ් වේකන්සිස් වලට ඉක්මනින්ම කට්ටිය හොයාගන්න. ඉතින් මේ විදිහට දවස ගානේ ඉන්න ජොබ් අප්ඩේට්ස් වලට දැනගන්න ඕන නම් දැන් අපේ daily jobs YouTube channel එක subscribe කරලා තියාගන්න. subscribe කරලා අනිවාර්යෙන් bell notification එකත් all කරලා තියාගත්තොත් මම මේ වගේ වීඩියෝ එකක් දැම්ම ගමන්ම ඔයා ගාවට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන්ම වීඩියෝ එකට like එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සුබ දවසක්.